right අයිවන් දරුවනේ අද මම ඔයාලට දැන් අපි මෙතෙක් කල් වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා AutoCAD එක භාවිතා කරලා tools භාවිතා කරන විදිය ඊට පස්සේ unit dimension leader එකක් layers මේ සියල්ල හදන හැටි කලින් පාඩම් වලදී කියලා දීලා තියෙනවා අද මම මේ අපි දැන් භාවිතා කළ tools පාවිච්චි කරලා simple house plan එකක් අඳින විදිය කතා කරනවා. හරි. මෙන්න මේ plan එක තමයි අද අඳින්න මම ඔයාලට කියලා දෙන්නේ. හරි. ඉස්සෙල්ලා මුලින්ම අපි plan එක ගත්ත ගමන් බලන්න ඕන plan එක ඇඳලා තියෙන්නේ මොන unit වලින්ද කියලා. නේද? හරි. මේක ඇඳලා තියෙන්නේ millimeters වලින් තමයි මේ paper මේ plan එක තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම unit වලට අදාළව unit හදා ගන්න ඕන. හරි. මුලින් මේක කරන හැටි බලමු. හරි. දැන් ඔන්න අලුත්ම window එකක් මත් open කරලා තියෙන්නේ. ඔයාලත් මේ window එක open කරලා මුලින්ම plan එක පටන් ගන්නකොට මම කිව්වේ unit හදා ගන්නවා. plan එකේ unit දිහා බලලා ඊට අනුරූපව අපි unit හදා ගන්නවා. දැන් මොකද්ද unit හදන ක්‍රමය? මම මීට කලින් වීඩියෝ වල කියලා දීලා ඇති මුලින්ම unit command එක unit command එක දීලා enter කරන්න. right එහෙම දීලා ඊට පස්සේ මෙතන settings ටිකක් තියෙනවා හදාගන්න. මම පොඩ්ඩක් වේගෙන් කරනවා මේ පිළිබඳ අවබෝධය අඩු නම් මතක නැත්නම් ළමයි මගේ කලින් වීඩියෝ ටික බලලා ඒ පිළිබඳව ස්ටඩි කරන්න. මුලින්ම මෙතන ගාව type එක decimal ඊට පස්සේ මෙතන 0.0 මෙතන ගාව අපි millimeter අඳිනවා නම් අපි millimeters වලින් select කරලා international තිබ්බා type එක decimal degrees percentage 0. හරි එහෙම දීලා okay දෙනවා. හරි okay දීලා ඊට පස්සේ අපි හදා ගන්න ඕන dimension style එකයි dim style D I M S T Y L E නේද දීලා type කරන්න enter කරන්න enter කරන්න ඊට පස්සේ මෙහෙම එකක් එනවා. හරි දැන් මේකේ අපි standard select කරලා new ගිහිල්ලා තමයි ගන්න. මෙතෙන්ට දෙනවා මම plan 1 ගිහිල්ලා continue යනවා. ඊට පස්සේ line ටික මේ ටික දාගන්න. ටික හදාගත්තා උඩට fix කියලා ගන්නවා. right symbol arrows මම වැඩි explain කරන්නේ නැහැ. මීට කලින් වීඩියෝ වල මේවා තියෙනවා. අමතක ළමයි ඉන්නවා නම් කලින් වීඩියෝ ටික බලන්න. මම ටිකක් මට මේක කරනවා. right ISO දැම්මා. left side by layer fill color එක හොඳට මතක තියාගන්න. මෙතන none දාන්න. by layer නෙවෙයි fill color එක අනිවාර්යෙන් දාන්නේ none. right this is primary unit එක decimal 0.0 අපි මෙතන ගාව තියෙන දශම ස්ථාන ගන්න අනුව තමයි මෙතන ගාවින් දශම ස්ථාන ගන්න පේනවා. දශම ස්ථාන එකක් තියෙනවා. හරි මේකේ නම් දශම ස්ථාන එකක්වත් නැහැ. මම දශම ස්ථාන එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ scale factor එක 1 තියන්න. මේ ටික මෙහෙම තියලා okay දුන්නා. මගේ plan නම්බරට ගියා select කරා set කරන් දුන්නා close කරා. හරි ඊට පස්සේ මම කරන්න ඕන දැන් මේම හදාගත්ත image එක මම වෙනම save as ගිහිල්ලා save කරගන්න ඕන. මගේ අඳින drawing එක මුලින්ම save කරගෙන තමයි පටන් ගන්න. save as ගියා ගිහිල්ලා මම desktop එකට save කරා. plan 1
ඔයාලට කැමති නමක් දීලා සේව් කරගන්න. right සේව් කරගන්න. හරි. දැන් ඊට පස්සේ මෙතන මේ අපි දුන්න අපේ සේව් එක හරියට සේව් වෙලා නම් මෙන්න මේ තියෙන උඩම තියෙන ටැබ් එක මේ ටැබ් එකේ ඔයාගේ සේව් කරපු නම එන්න ඕන. හරියට සේව් කරා නම් මෙන්න මෙතෙන්ට එන්න ඕන. මම කම්පියුටර් මෙහෙම cu plan 1 නාලක මම ටයිප් කරේදී අයලා ඔයගොල්ලෝ ටයිප් කරේදී හරියට සේව් වුණා නම් මෙතන දැන් ඔන්න සේව් වෙලා තියෙන්නේ ඒ සේව් කරපු drawing sheet එක තමයි දැන් එන්නේ. හරි. ඔන්න දැන් මුලින්ම මම කිව්වේ alt plan එක අදිනකොට මුලින්ම කරන්න ඕන unit හදාගත්තා. ඊට පස්සේ dimension style එක හදාගත්තා. ඊට පස්සේ කරන්න ඕන අපි මොකද කරන්න ඕන? ඊට පස්සේ කරන්න ඕන layers ටික හදාගන්න. හරි. layers හදාගන්නකොට මෙතන layer properties home එකේ layer properties කියන ක්ලික් කරගන්න. layer properties ක්ලික් කරාට පස්සේ මේ විදිහට current layers කියලා එකක් එනවා. හරි. ඊට පස්සේ මෙතනින් එකක් කියලා මේක මුලින්ම අපි මෙන්න මෙතනින් තියෙන අපිට new layers මෙතනින් තියෙනවා new layer vp version all viewport. හරි. මෙතනින් new layers ගන්න එපා කවදාකවත්. මොකද මෙතනින් new layers ගත්තොත් මෙතන new layers ගත්තොත් සමහරට viewport වල layout හදනකොට pdf කරනකොට සමහර layers පෙන්වන්න නැතු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න මේ මුලින්ම තියෙන new layer කියන එක විතරයි ගන්නෙ. layers හදනකොට මේ දෙවෙනි එකනොත් new layers ගන්න පුළුවන් ඒවට ගන්න එපා. ඒකෙන් ගත්තොත් වෙන්නේ අපිට pdf කරනකොට හරි එහෙම නැත්නම් layout එකක් හදනකොට සමහරවිට මේ ඒකේ making හදන layers වලින් හදින මේ රේඛා පෙන්වන්න නැතු වෙනවා. හරි. ඒක නිසා මේ දෙවෙනි එකකින් ගන්න එපා පළවෙනි එකකින්ම ගන්න new layers ගන්නකොට. හරි. ඒක හොඳට මතක තියාගන්න. right. අපි දැන් බලමු එකක් ගත්තා. හරි. හරිද? මේක පළවෙනි එක wall දුන්නා. මේවා on freezes on මෙතන lock කරගන්න එපා. මෙතනින් කරන්නේ අපි අnder රේඛාව lock කර. මේක lock දැම්මොත් වෙන්නේ මොකක්ද දන්නවද? lock දැම්මොත් අපි අnder රේඛා කිසිම edit කිරීමක් කරන්න බෑ. මෙතනින් color එක දෙනවා. color එකක් දෙමු. red color එක දෙනවා wall එකට. ඊට පස්සේ line type එක solid දෙන්න. ඊට පස්සේ solid දෙන්න line type එක line weight අන්න. මොකද ඔයගොල්ලෝ exam වලදී එහෙම line weight එකක් බලනවා. wall වලට මම කිව්වාට line weight එක දෙන්න 0.3 වගේ. 0.3 right line weight එක හරි. ඊට පස්සේ plot illustration මේ ටික කොහොම තියන්න. හරි. ඊට පස්සේ අපි තව layer එකක් ගමු. wall වලට හරි. ඊට පස්සේ මම door windows වලට එකක් ගන්නවා. sorry මම ඊට ගන්න dimension වලට එකක් දා ගන්නවා. dimension දාන්න ඕන layer එකක් හදාන්න. මේ ටික කොහොම on එක කියන freezes on lock එකත් on මෙතන color එක දෙනවා මම. color එක කහ පාට. right ඊට පස්සේ line type එක
line type එක solid ම දෙනවා. ඊට පස්සේ line weight එක dimension සාමාන්‍ය line weight එක අපි දෙන්න ඕන 0.18 වගේ. 0.18 dimension. හරි. අර ටිකක් එහෙම තියන්න. ඊට තව layer එකක් ගන්නවා. ඒකේ දානවා text දාලා මේක on එක මේ සේරම on තියන්න. right. ඒකට color එකක් දෙනවා මම දුඹුරු පාට. තාත දුඹුරු පාට වගේ දෙන්න. dos මෙතන text වලට line weight එක 0.25 වගේ දෙන්න. line weight එක 0.25 මම දැන් text එකේ color එක වෙන පාටක් දානවා කොළ පාට. හරි. ඊට පස්සේ තව layer එකක් හදා ගන්නවා dos වලට. dos එතන color එක මම දුර පාටින් දෙනවා. හරි. line type එක solid ම තියන්න. එතන ගාව dos වල line weight එක 0.25 ම දෙනවා. ඊට පස්සේ ඊළඟ layer එක ගන්නවා window වලට. window එතනත් color එක මම රතු පැහැට දුරක් දෙනවා. එතනත් window වල දෙන්න ඕන සාමාන්‍යයෙන් අපි 0.8 වගේ 18 වගේ ගන්නවා window වල. right. ඊට පස්සේ අපි EU එකට layer එකක් දාගමු. EU මේ ටික on එකේ සේරම තියෙන මෙතන color එක දෙමු. කාද නිල් පාට වගේ. EU එක දුන්නා. ඊට පස්සේ එතන EU එකෙත් EU එකේ line type එක. එතන අපිට solid කියලා හරියන්නේ නැහැ. load ගිහිල්ලා අර center කියලා එකක් ඇති. center මේකේ center center 5x මේක තෝරගන්න. හරි. ඕකේ දෙන්න. center 5x එක center මේක මෙතන අපේ auto එන්නේ solid එකේ ඉන්නේ. හරිද? solid එකේ ඉන්නේ. නමුත් අපි මෙතන select කරලා තියනවා center කියන එක. නැත්නම් හරියට ඒක මේ line type එක ගන්න නැහැ. හරි. දැන් පෙන්නනවා. ඊට පස්සේ මෙතන line weight එක දෙන්න. EU එකට සාමාන්‍ය line weight එක 0.15 වගේ තමයි අපි ගන්න. 15 දෙන්න. right. ඒකත් hatch එකකට අපි layer එකක් දාගමු. hatch hatch එකට දාන අපි hatch එකට color එකක් මම red color එක දෙනවා.
හරි hat 0.15 වලින් වගේ දෙන්න මේ එක මෙතන ගාව solid දෙන්න line type එක weight එක විතරක් මේ ගන්න line type එක continuous මේ විදිහට හදාගෙන අපි මේක close කරලා දාමු හරි දැන් layers ටිකත් හදාගත්තා right දැන් layers ටික හැදුවා ඊට පස්සේ දැන් මුලින්ම හදානවා unit ඊට පස්සේ dimension style එක හැදුවා දැන් layers ටිකත් හදාගත්තා ඊට පස්සේ මොකද කරන්නේ layer එකක් මේ sorry leader එකක් හදා ගන්න ඕන දැන් ඊට පස්සේ ඒ වගේම අපිට මෙතන මේ හදපු layers තියෙනවද කියලා මෙතන බලා ගන්න පුළුවන් ඉතින් මෙතන මේ layer properties කියන යට තීරුවෙන් මේ ගානට අපි හදපු සේරම layers ටික මේ විදිහට එන්න ඕන හරියට layers ටික හැදුණා. හරි ඒ ටික ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්න ඕන lead එකක් හදාන්න. හරි මතකයිනේ lead එකක් හදන විදිය. ආයෙ මතක් කරගන්න. හොඳටම මතක නම් අපේ කලින් වීඩියෝ එකක් බලන්න. හරි ඒක lead එක සම්පූර්ණයෙන් හදන විදිය සාකච්ඡා කරලා ඇති. හරි leader ට command එක මොකක්ද වෙන්නේ? mleader style. mleader style command එක mleader style mleader style command එක දීලා enter කරගන්න. හරි මේ විදිහට අපේ leader style manager එක open කරගන්න පුළුවන්. right ඒකේ තරද standard එකෙන් පටන් ගත්තා new ගියා මෙතන දෙන්න plan 1 මෙතන ගන්නවා straight by layer line type by layer මේ හැමතැනම by layer දෙන්නේ අය අපි මෙහෙම by layer දුන්නාට පස්සේ තමයි අපි හදන layers වලින් මේක මේ settings වෙනස් කරන්න පුළුවන් හරිද නැත්නම් අපි මේ දැන් by block දුන්නොත් අපිට හදන layers වලින් බෑ අපි අදින plan එකේ line වල line weight color සරම වෙනස් කරන්න හරි ඒක නිසා තමයි සේරම by layer දෙන්නේ right මෙතන back size structure එකේ ගොඩ වෙනසක් වෙන්නේ නැහැ එහෙම තියන්න content text එක දෙන්න පහයි keep horizontal text color by layer right මේ ටිකම හදලා ටික එහෙම හදලා ඕකේ දෙන්න ඕකේ දී plan 1 එකට set කරලා තිබ්බා හරි ඒකට අපිට මේ lead එක ගොඩක් වෙලාට ඕන වෙන්නේ section එකේ detail නම් කරන කොටයි තව මොකද්ද foundation එකේ detail ටික නම් කරනකොට column 14 beams අන්න ඒ වගේ ඒවායි අනුපාත ලියන්න ඒ විස්තර ලියන්න තමයි ගොඩක් වෙලාවට lead එක පාවිච්චි කරන්නේ හරි ඒ ටික හරි දැන් ඊට පස්සේ අපි දැන් තව දෙයක් බලනවා ds command එක දීලා enter කරලා බලන්න ds කියවට පස්සේ මොකද්ද drafting setting එක නේද මේක snap මේ මම කියන්නේ select all සියල්ල select කරලා තියන්න නේද ඒතර mid point පෙන්නනවා center node quadrant මේ intersection මේ සියල්ලම ටික් එක දාගෙන ඉන්න object snap object tracking select all දීලා තියෙනවා හරි ඒක okay දීලා ඒකත් තියාගන්න හරි දැන් තමයි අපි plan එක අඳින්න ඕනේ හරි බලන්න මොන විදිහේ plan එකක් අඳින්න ගත්තත් ඔන්නේ settings ටික හදලා තමයි අපි පටන් ගන්න ඕන හරි දැන් බලමු අපේ plan එක දිහා ආයෙ ඔන්න දැන් මේ plan එකේ photo එකක් මම ඔයාලගේ මෙතන description එකේ යටින් හරි comment bar එකේ හරි attach කරලා තියන්නම් හරි මේකේ drawing එකේ photo එක
right හරි දැන් අපි මේක අඳින්න යමු බලමු settings ටික සේරම හදාගෙන ඉවරයි plan එකක් අඳින්න අපි මොකද්ද construction line පාවිච්චි කරලා construction line ගන්නකොට අපිට xl කියලා command එක type කරලා ගන්නත් පුළුවන් අනිත් ක්‍රමය මොකද්ද අනිත් ක්‍රමය මෙන්න මෙතන ගාව draw කියන තැන මේ තියෙන 1 2 3 වෙනිට තියෙන්නේ ඊතර දෙපැත්තට අන්න ඒක ක්ලික් කරලා අපිට shortcut එකෙන් ගන්න පුළුවන් හරි ඊට පස්සේ මම කලින් basic tools කියන වීඩියෝ එක සාකච්ඡා කළාද මේක දැන් නිතරම භාවිතා කරනවා නම් මේ tool එකක් මොනවා හරි අපිට ඒක හිර කරලා තියාගන්න ඕනේ මේ pin එක තියෙන්නේ මේ pin එක ක්ලික් කරලා මේක එහාට යන්න නැති වෙන තියාගන්න පුළුවන් ආයෝන pin එක ක්ලික් කරලා අයින් කරලා දාන්න පුළුවන් නිතර දැන් construction line අපි ගොඩක් කරලා පාවිච්චි කරන්නේ ඒ නිසා මට මේක නිතරම ඕන නිසා මම මේක මෙහෙම තියාගන්නවා හරි construction line වලින් ගිහිල්ලා දැන් මම wall එක මුලින්ම wall ටික අඳගමු මම මෙතනින් wall කියන මම wall අඳින්න පාවිච්චි කරේ මොකද්ද අන්නේ layer එක select කරගන්න හරි ඒ layer එක select කරලා දැන් මම අඳින wall මුලින්ම දෙපැත්තේ බිත්ති දෙකේ වම් පැත්තේ කෙළවරේ බිත්තියයි යට පැත්තේ vertical line එකක් අරගෙන වම් පැත්තේ කෙළවර වෙන්න යට පැත්තේ කෙළවරේ බිත්තිය ගන්නවම මේ විදිහට බිත්ති දෙකක් තියලා කොයිලාත් මේ මුල්ල ගහන්නේ අපි හොඳටම තියාගන්න මේ මුල්ල ගහන්නේ plan එක දිහා බලන්න ඕනේ plan එක දිහා බලලා මේ තියෙන මේ පැත්තයි මෙන්න මේ පැත්තයි තමයි මම ගැහුවේ. ඇයි මම මේ පැත්තෙක් ගැහුවේ? ඒ කියන්නේ වැඩිම දිගක් තියෙන බිත්ති දෙක තමයි දෙකකින් තමයි පටන් ගන්න. නැත්නම් මේ වගේ තැනකින් කවදාකවත් පටන් ගන්නෙ නැහැ. හොඳ මුල්ලක් මේ මුල්ල දිග අඩුයිනේ. මේ වගේ වැඩිම බිත්ති එක කෙලින් තියෙන ලයින් දෙකකින් තමයි පටන් ගන්න. මොකද අපි සේරම යන්නේ ඔෆ්සෙට් වලින් තමයි ගහගෙන යන්නේ බිත්ති ටික. හොඳට මතක තියාගන්න මේ වගේ වැඩිම බිත්ති තියෙන දෙපැත්තකින් තමයි පටන් ගන්න ඕන. right? හරි. දැන් අපි වැඩේ පටන් ගත්තා කරගෙන යන ඉස්සරහට. right. දැන් මේන්න එක පැත්තකින් පටන් ගත්තා. මේ wall සේරම බිත්ති 225යි ගණකම. එහෙනම් මොකද කරනවා? offset ගියා 225ක් ගැහුවා enter කරා. මේකේ පැත්තේ බිත්ති මේ පැත්තේ. දකුණු පැත්තේ. හරි දැන් ඕනම ගාප් එක පේන්නේ නැහැ කියලා කියන්නේ අපි ඒක zoom out කරගන්නවා zoom out කරන කොහොමද R ගහලා enter කරලා scroll button එකෙන් මෙහෙම පොඩි කරගන්න R ගහලා enter කරා මෙහෙම පොඩි කරන්න R ගහලා පස් පාරක් කරනකොට හරියනවා R ගහලා enter කරා zoom in කරා R ගහලා enter කරා scroll button එකෙන් හරි R ගහලා enter කරා එහෙම පේන්නේ නැතුව ගියොත් ඒ විදිහ තමයි ඒක හදාගන්නේ R ගහලා දෙසිසිපහයි ඔෆ්සෙට් එක දෙපැත්තෙම ඔෆ්සෙට් කරලා දැන් ඩිමෙන්ෂන් දිහා බල බල අපි ඉස්සරහට යමු. හරි. ඊට පස්සේ දෙසිසිපහයි මේ පැත්තෙන් ඉඳලා මේ පැත්තට කීයක් යනවද? ඊළඟ බිත්තිය ඇතුළේ බිත්තිය 3600ක් තියෙනවා.
offset ගියා. offset මේ tools අමතක නම් අපේ tools සම්බන්ධව කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් බලන්න. හරි. මම මෙතෙන් බන් tools වල ගැන සාකච්ඡා කරන්නේ නැහැ. tools අමතක නම් බලන්න ගිහිල්ලා අපේ පළවෙනි වීඩියෝ එක. මෙතන offset ගියා. මෙතන ඇතුලෙන් ඇතුල බිත්තේ තියෙන 3600. enter කරා. ඊට පස්සේ මෙතනින් ඒ ඇතුලෙන් ඇතුල බිත්තේ ගාව 3600ට. හරි. 3600 ඊට පස්සේ ආයේ 225යි. ආයේ 225 කියන මේ පැත්ත එළියට යන්නේ. කොටගෙන එක මේ පැත්තෙන් දාගත්තා. හරි. ඊට පස්සේ ආයි 3600 225යි ආයි බාත්රූම් එකේ නෝ 1950. 1950යි. දැම්ම එන්ටර් කරා. ඊට පස්සේ මෙන්න මේ පිට පිටින් ඉඳලා මේ පැත්ත පිටින් ඉඳලා අතුලෙන් අතට 1000 මේ පැත්තට. offset කරන 1950. දකුණු පැත්තට. හරි 1950යි. ඊට පස්සේ ඉතින් දැන් යනවා ආයි දකුණු පැත්තට. ආයි 225 කමාන්ඩ් එක දීලා තමයි dimension type කරන්නේ. දුන්නා එතනින් මේ විදිහට අඳගෙන යන තමයි. ඊට පස්සේ bathroom එකේ පිටත බිත්තියේ ඉඳලා ඊළඟ bedroom එකේ ඇතුළත බිත්තියේ ඉඳලා ඇතුළෙන් ඇතුළ 4800. 4800. උන්න එන්ටර් කරා ඊපස්සේ බිත්තිය සිලෙක්ට් කරන්න. දැන් විදියට අඳගත්තා. හරි දැන් ඊට පස්සේ පිටත බිත්තියේ ඔෆ්සෙට් එකක් දෙමු අපි 225 බිත්තිය ගණකම්. දුන්නා. එතකොට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන විත්‍ය ටික ඇඳගත්තා. මේ පැත්තේ උඩ කොටසේ නේද? උඩ කොටසේ ඇඳගත්තා. right. ඊට පස්සේ අපිට මේ තව මේ උඩින් යන bathroom එක උඩ පැත්තේ යන හරිය ඊටසේ අපි දැන් මේ පැත්ත යට පැත්තේ ඉඳලා උඩ පැත්තට ගහමු. මේකේ 225යි ගණකම ඊට පස්සේ 3600ක් තියෙනවා යට ඉඳලා උඩට ඇතුලෙන් ඇතුල 3600. මේ ඇතුලේ බිත්ති ඉඳලා ඇතුලෙන් ඇතුල ඇතුලට 3600යි. ඊට පස්සේ එතන ආයේ යනවා 225ක්. විත්තිය ගණකම
දීලා මේ පැත්තට දෙන්න මාක් කරලා 225යි. ඊට පස්සේ එතෙන් ඉඳලා අවසාන බිත්ති කොන්ට 3300. 3300ක් දුන්නා. එන්ටර් කරලා දැන් තව දෙමාංශ එකට ක්‍රමයක් කියන්න දැන් ආයි ඔෆ්සෙට් එක යනකොට මෙතන ක්ලික් කර කර ඉන්න ඕනද නෑ ආයි කරන්නේ දෙපාරක් එන්ටර් ගහුවනම් හරිය එකපාරයි තව පාරක් එන්ටර් කරනවා ආයි අර කමාන්ඩ් එකට මෙනවා එතන ඉඳලා 225ක් දෙන්න එන්ටර් කරා මෙතන මේ අවදාල රේඛාව ක්ලික් කරලා මේ පැත්තට තියනවා දැන් උනත් අපේ වටේ පිටි ටිකක් ඇවිල්ලා තියෙනවා නේද හරිද යටින් ඉඳන් උඩට ඇඳලා මේ පැත්ත දැන් මේ පැත්තට උඩි පැත්ත විතරක් ඇඳලා ඊට පස්සේ දැන් මේ යටි පැත්තෙනුත් ටිකක් තියෙනවා නේද ඒ ටිකක් දැන් අඳිමු ලයිව් ඉන් ඒරියා එකේ මේකේ තියෙනවා 6000ක් තියෙනවා මේ බිත්තියේ ඉඳලා මේ පැත්තට 6000ක් යනවා හරිද ඔයගොල්ලෝ පැටලෙන නිසා මම මේ බාත්රූම් දෙකේ වෝල් දෙක පල්ලෙහාට එන්නේ නැහැ ඒ දෙක මම පොඩ්ඩක් ට්‍රිම් කරලා අයින් කරලා දානවා නැත්තම් පැටලෙනවා එන්ටර් කරා ට්‍රිම් කරන ඒවා අමතක නම් බලන්න රෝස් බේසික් සංකල්ප ටික හරි දැන් පැහැදිලි නේද මේ බාත්රූම් එකේ වෝල් දෙක පල්ලෙහාට එන්නේ නැහැ නේ මෙතනත් මේ කැලල පල්ලෙහාට වෙන්නේ නැහැ හරි ඒකත් අපි මෙතනින් අයින් කරලා දාමු ට්‍රිම් කරලා එහෙම අනවශ්‍ය ඒවා කොයිලාත් අයින් කර කර යන්න නැත්තම් මේ හිතා ගන්න බෑ හරි මේක පල්ලෙහාට නැති ඉඳ ඒකත් මම අයින් කරනවා හරි දැන් මේ යටිපැත්ත තියෙන ඉන්න රේඛයි ඩයිනින් පැන්ට්‍රි ඒ ටික අඳිමු හරි මෙතන ඔෆ්සෙට් ගියා කීයක් තියෙනද මේ ඇතුළත පිටින් ඉඳන් මේ පැත්තට 6000ක් තියෙනවා 6000යි ඊයා ඇතුළත වෝල් එකට මේ පැත්තට ගියා රයිට් 6000 දෙපාරක් එන්ටර් ගන්න ආයෙ බිත්තිය ගණකම 225යි බිත්තිය සිලෙක්ට් කරා මේ පැත්තට 225යි yes ආයි ඩයිනින් ඒරියා එකේ ඇතුළෙන් තියෙන අපිට 3000ක් එන්ටර් කරා ගත්ත ගියා ලයින් එකට මේ පැත්තට දැම්මා ආයෙ දෙපාරක් එන්ටර් කරා 225ක් දුන්නා ලයින් එක සිලෙක්ට් කරගත්තා right 225යි ඊට පස්සේ අපේ පැන්ට්‍රි එක නේද පැන්ට්‍රි එකෙත් අතුනත කීයක් තියෙනවද 3100 1යි 2යි දෙපාරක් එන්ටර් කරනවා අපේ මුල් කමාන්ඩ් එක වෙනවා 3000 අර ක්ලික් කර කර ඉන්න ඕනේ නැහැ මෙතෙන්ට ගිහලා ක්ලික් කර කරම ඉන්න ඕනේ නැහැ දෙපාරක් එන්ටර් කරා නම් අපේ ඊළඟ කමාන්ඩ් එක ආයෙ ගන්න ඒකම කමාන්ඩ් එක නැවත ගන්න පුළුවන් දෙපාරක් එන්ටර් කරගන්න හරි 3100ක් තියෙන පැන්ට්‍රි මෙතන බිත්ති කොනේ ඉඳලා මේ පැත්තට 3100 ආයෙ 225ක් තියෙනවා බිත්තිය ගණකම හරි මොන දැන් අපි යට හරියේ තියෙන සාලේ කොට සයිඩ් කැම කනක කැමරේ පැන්ට්‍රි එකයි හදලා තියෙන්නේ දැන් මෙතන මේකෙත් අපි දැන් ට්‍රිම් කරලා උඩට අනවශ්‍ය කැලේ ටික පොඩ්ඩක් අයින් කරගමු අනවශ්‍ය කොටස් ටික අයින් කරමු ට්‍රිම් කරලා උඩ මේ පැත්තට යන ලයින් ටික අවශ්‍ය නැහැ නේද කොහොම ඒ ටික අයින් කරලා දාන්න මේ පැත්තට මේ හරිය අයින් කරනවා මේ පැත්තට මේ හරිය අයින් කරනවා දැන් අපි තව පොඩි කොටසක් එන්නවා දැන් පැන්ට්‍රි එකට උඩින් තියෙන මෙන්න මේ හරිය නෑ නේද ඒ හැරෙත් අපි ට්‍රිම් කරලා අයින් කරගන්න මේ වෝල් එකේ ඉන්නේ නෑ එයාද නේද රයිට් හරි ඊට තව කොටසක්
වැඩිපුර ඇඳලා තියෙනවා නේද? මෙතන ගාව පැන්ට්‍රි එකේ තියෙන එක බෙඩ්රූම් එක ඇතුලෙන් යන්නේ නැහැ බිත්තිය. මේ බිත්තියත් වැඩි. එහෙනම් ඒකත් අපි ට්‍රිම් කරලා අයින් කරමු. මම එකක් දැන් අයින් කරලා ට්‍රිම් කරනවා. හරි. හරි. දැන් අපේ ඔන්න බලන් රෝවෙන් එක හොඳා මුලින් මෙතන ගාව ලිවිං ඒරියා එක ඊට ඩයිනින් pantry hari ඊට පස්සේ bedroom master bedroom එක ඊට පස්සේ මෙතන bathroom එක මෙතන තියෙනවා ආයි bedroom එක හරි ඒ ටික හරි ඔන්න මූලික සැකිල්ල හරි දැන් අපි මොකද කරන්න ඕන ඉස්සරහා තියෙන වරන්ඩ එකක් නේද වරන්ඩා එක අඳිමු වරන්ඩා එක කොහොමද dimension දීලා තියෙන්නේ වරන්ඩා එකේ dimension ටික දීලා තියෙනවා අපිට 3000යි 3000 වරන්ඩා එකක් තමයි තියෙන්නේ තියෙන්නේ 3000 වරන්ඩ එකක් තියෙන්නේ වරන්ඩ එක පටන් ගන්න අපිට මෙන්න මේ බිත්තිය තියෙන මේ බිත්තිය මැද්දෙන් කොහොමද බිත්තිය මැද හොයාගන්නේ බිත්තිය මැද හොයාගන්න අපි කරන්නේ මම ඔයාලට කලින් කියලා දීලා ඇති බිත්තිය මැදක් හොයාගන්න අපි එහෙම ලයින් අරගෙන ලයින් වලින් රේඛාවක් ඇඳ ගන්න ලයින් වල රේඛාවක් ඇඳලා පස්සේ අපිට මේ බිත්තිය මැද ගන්නට පෙන්නනවා mid point එක ත්‍රිකෝණේ අන්න mid point එක හොයාගත්තා. ඊට පස්සේ mid point එකෙන් අපි පොඩි construction line වලින් line එකක් දාගන්නවා. horizontal vertical එකක්. චුට්ටියට vertical එකක් දාගන්න. අන්න හරි. මේකෙන් තමයි වරන්ඩ එක දෙපැත්තට 1500 යන්නේ. right හරි දැන් බලමු ඔෆ්සෙට් ගියා වරන්ඩ එක 3000යි 1500යි මේක 1500යි මේ පැත්තට 1500 ඔන්න පල්ල ගත්තා ඊට පස්සේ මෙතන බිත්ති කෝණේ ඉඳලා මේ පැත්තට තියෙනවා කීයද 3000ක් 3000 වරන්ඩ එකක් තියෙනවා right මේක මේ බිත්තිය මම දෙන්න ඔෆ්සෙට් කරා මේ පැත්තට මේක ඔෆ්සෙට් නම් වැඩිපුර අඳන එක ඩිලීට් කරනවා අත වරන්ඩ එකේ මම අන වරන්ඩ එක අඳලා තියෙන්නේ දැන් ට්‍රිම් කරලා අනවශ්‍ය රේඛා ටික අයින් කරමු कमांड कर दिया आवश्य रेखा टिक सिलेक्ट करा एंटर करा ये आवश्य नहीं इतनी याद करो आवश्य नहीं मारी तमाम वरंडे करते हैं तो मैं मध्य सेंटर लाइन के तिया गन्ना सेंटर लाइन को ओन इस्तेमाल में तो दो रखती है ना माँ डबल डैश दो रखती ना बेटे පළ දෙකේ දොරක් තියෙනවා D1 එක ඩබල් ස්ලෑෂ් පළ දෙකේ දොරක් තියෙන එක තියන්න අපිට සෙන්ටර් ලයින් එක ඕන වෙනවා ඒක තියාගන්න ඒක අන්තිමට අයින් කරන්න හරිද මම ගොඩක් හිමින්ම මේක කරන්නේ මොකද ළමයින්ට පැහැදිලි වෙන විදියට තා හැමින්ම කරන්නේ හරි දැන් අපි ඔන්න මූලික වශයෙන් අපේ plan එකේ මේ ටික ඇඳලා තියෙනවා. තව මෙතන අපි මෙන්න මේකත් trim කරලා අයින් කරනවා. වැඩිපුර බෝල් එකක් උඩට ගිහලා තියෙනවා නේද? මෙතන ගා ඒකත් අපි අයින් කරමු. bathroom එකට මෙහා පැත්තෙන් තියෙන්නේ. නේද? මේ තියෙන්නේ. මෙන්න මේක වැඩි ඒක නේද? දැන් ඔන්න හරි.
මේ ටික ඇවිල්ලා වැරෙන්ට් එකක් හරි. දැන් අපි DOS Windows අඳිමු. DOS Windows අඳිමු. බලන්න මම schedule එකක් තියලා ඇති. DOS Windows වල schedule එකක් තියලා ඇති. schedule එක පෙරලා ගමු බලන්න. schedule එකක් ඇති DOS Windows වල. හරි. දැන් මේ බලන්න මේකේ D1 D2 D1 ප්‍රධාන දොර D2 D3 D4 fan light තියෙනවා. ඊට පස්සේ W1 W2 W3 එහෙම තියෙනවා. මේවා අපි කරන්න ඕන බ්ලොක් එකක් විදියට plan එකට එහායින් හදාගෙන ඊට පස්සේ copy කරලා move කරලා තියන්නයි තියෙන්නේ. හරි. දැන් බලමු මම ඔයාලට Do Windows schedule එකක් මේකේ ෆොටෝ එකකුත් මේකේ attach කරලා තියන්නම්. මෙන්න මේක තමයි Do Windows schedule එක. D1 එක 1221යි ඒක double slash එකක් දොර දෙක එකක්. D2 900 200 D4 එහෙම යනවා. Flight do එක ඊට W1 plus W2 3 4 ඉදිරියට ටිකද A1 A2 මේ ආච් වර්ග දෙකක් තියෙනවා. flat arch දෙකක් තියෙනවා. ඒක 200යි. ඊපස්සේ fan light එක 600 හරි. fan light එක කියන්නේ bathroom වලට අල්ලන අර දෙකේ ජනේලට අපි කියන fan light 600 කියන 600 දෙකේ අඩ දෙකේ පොඩි ජනේලෙට. හරි. මේකේ ෆොටෝ එකකුත් මම attach කරන්නම් වීඩියෝ එකට. හරි. වීඩියෝ එක බලලා හරියට කමෙන්ට් බාර් එකට. හරි. හරි. දැන් අපි මේ dimension වලට බ්ලොක් එක හදාගන්න බලමු. හරි. මේ වගේ පැත්තකින් අපි හදා ගන්න ඕන. right. බලමු හදාගන්න විදිය. අපිට හරියට ඉස්සෙල්ලා මේ plan එක හරියට ඇඳලා තියලා ඕන බලන්න පිටින් පිට දිරවල් දිග තියලා තියෙනවනේ. ඒ dimension චුට්ටක් දාලා බලන්න හරියට ආයෙත් මෙතන ගාව තියෙනවා 11250 ඒක ඇවිල්ලා තියෙනවා අපි පිටින් පිට උඩ පැත්තට. ඊට පස්සේ වම් පැත්තත් බලන්න මේ විදියට හරියට plan එක ඇඳලා නම් මේ විදියට පිටින් පිට දිරවල් ටික හරියට match වෙන්න ඕන. ඒක න 7575යි. හරි. හරියට plan එක 7575ක් තියෙනවා. ඒකත් හරි. ඊපස්සේ ඒ ටික පිටින් පිට දුරවල් ටික ආවයි කියන්නේ හරියට අතුලත හරියට dimension set වෙලා. අන්තිමට අපි dimension දාමු. දැන් ඔය දෙක කොහොම තියාගමු. හරි. දැන් අපි Do Windows ටික අඳමු. පැත්තකින් block ටික අඳගමු. මේ හරියෙන් block ටික අඳගමු. හරිද? ගන්න line වලට යන්න DOS Windows මම අපි do වලට දාගත්ත වෙනම නේද. do එකක් අතන layer එකට ගියා. ඊට පස්සේ line වලට ගිහලා auto mode එක on කරගන්න ඕනලා තියෙනවා. මෙහාට ක්ලික් කරලා නිකන් රේඛාවක් අඳගන්න. අඳගෙන බලා ගන්න. මතක ඇති DOS CI 75යි උලව කඳ අඳින විදිය නේද? 100 පල්ලෙහාට 75ක් මෙහෙට ආය උඩට ආය 75යි ලොක් කරගන්න.
ආය උඩට ආයෙත් 75යි ඇතුළට අඟලයි 25යි ආය උඩට 25යි දිශාව පෙන්වන්න විතරයි තියෙන්නේ ඊට ලයින් ඊට මේකට ක්ලෝස් කරලා මතකනේ 100යි 75යි 75යි මේ මෙතන 25යි 25යි හරි මේ විදිහේ මෙතන 100යි හරි 25යි මේ වෙත 50යි මේ ටික මේ විදිහට 100යි 75යි 25යි 25 මේ විදිහේ බ්ලොක් එකක් දාගත්තා ඊට පස්සේ ලයින් වලින් අපි මේකට මේක හරහා යන විදිහට රේඛාවක් අඳගන්න. හරිද? අඳගෙන අපි යනවා දැන් අපේ D1 එකට. D1 එකට යන D1 ෂෙඩියුල් එකට යන D1 එකේ තියෙන්නේ 1200යි 2100යි. හරිද 1200යි 2100යි ඊට මෙතනින් දොරේ පළල එනවා කොච්චරද 1200යි එහෙනම් ඔෆ්සෙට් වලින් දැන් මොකද කරන්නේ හරියට මැද මේකේ මැද හොයාගන්න මැද හොයාගන්නත් අපි මෙන්න මෙතන ඉඳලා දොර 1200යි නේ ඔෆ්සෙට් එක ගහගෙන 1200 ඉස්සෙල්ලා මේ උළුව කන්දේ මෙතන ඉඳලා ඊපස්සේ මේ රේඛා ටික මාර්ක් කරගන්න ඉස්සෙල්ලා ඔෆ්සෙට් මෙන්න මෙතන කොනයි මෙතන ගා ආරම්භ තැන මෙතනයි රේඛාවක් අඳගන්න. හරි. අඳගන්න. හරි. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේකෙම මිර එකක් ගන්නවා මේ පැත්තට. ආයි බ්ලොක් එක ඇඳලා ඉන්න ඕනේ නැහැ. හරිද? මේකෙම මිර එකක් ගන්න. මතකයි මිර කමාන්ඩ් එක. මිර කරන්නේ මිර කමාන්ඩ් එක මේ තියෙන ත්‍රිකෝණයක් ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඒකල පොඩි දෙයක් කරන්න තියෙන මෙතන ගාව මිඩ් පොයින්ට් එකෙන් අපි පොඩි රේඛාව පොයින්ට් එකක් තියාගන්න. මිඩ් පොයින්ට් එක හරහානේ අපි මිඩ් පොයින්ට් එක හරහා රේඛාවක් අඳ ගන්න. ඊට පස්සේ මිර යන්න අවශ්‍ය මිර කරන්න ඕන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න. සම්පූර්ණ සිලෙක්ට් කරගන්න. හරි සිලෙක්ට් කරලා එන්ටර් කරලා ඊට පස්සේ අපි මෙන්න මෙතන ගාව මේ පොයින්ට් එකයි උඩ පොයින්ට් එකයි දෙන්න. හරි දීලා එන්ටර් කර අන්න. එතකොට එහා පැත්තෙන් අපිට අනිත් උලුව කන්දේ අනිත් කැලලත් එනවා. හරි උලුව කන්ද දෙක ඒ විදිහට එක පැත්තේ යන්නේ අනිත් උලුව කන්ද සෙක්ෂන් එක මිර කරලා ගන්න. හරි. දැන් ඊට පස්සේ අපි බලමු දොර අඳින විදිය. දොර අඳින ලයින් වලට යන්න. ලයින් වලින් මෙන්න මෙතන මේ පොයින්ට් එක මෙතනින් පටන් අරගෙන ඔය ඍජු කෝණාශ්‍රයක් අඳින්න මෙතෙන්ට. සම්පූර්ණ මේක කොටු වෙන විදියට. හරි ඍජු කෝණාශ්‍රයක් අඳින්න. ලයින් වල. එතන ඊට පස්සේ උඩට ආයෙ මෙතෙන්ට එනවා. ආයෙ පල්ලෙහාට.
අන්න මෙන්න ඍජු කොනස් එක. හරි දැන් මේ ඇඟල් දින අපි දොර වහලා තියෙනකොට. දැන් මේක අපි අරින්න ඕන. දොර අරින්න නම් මොකද කරන්නේ? රොටේට් කරනවා. රොටේට් එක කමාන්ඩ් එකේ මේ තියෙන රොටේට් කමාන්ඩ් එකට ගියා. අපේ දොර සම්පූර්ණ මේක සිලෙක්ට් කරන්න. දොරේ මේ කෑලි හතරක් තියෙනවා. ඍජු කොනස් කෑලි හතරම සිලෙක්ට් කරලා එන්ටර් දෙන්න. එන්ටර් දීලා ඊට පස්සේ අපි දොර කරකවන්න ඕන මේ පැත්තට නේද? අර වාමාර්ථව කරකවන්න. මෙන්න මේ පොයින්ට් එකේ හරහා කරකවන්න. උඩ පොයින්ට් එක හරහා කරකවලා මේ පැත්තට ගන්න. දැන් අපි මේ පැත්ත දොර හැරෙව්වා. ඊට පස්සේ අපි අර කර්ව් එකක් තියෙනවනේ කර්ව් එක අඳින්න ඕන. කොහොමද කර්ව් එක අඳින්නේ? sorry මේක මේ පළ දෙකේ දොරක් නිසා මේකෙ මොකද්ද පොඩි වැරද්දක් වුණා නේද? මේක සම්පූර්ණයෙන්ම මේ ඍජු කොනස්ස මෙතෙන්ට මෙන්නේ නැහැ. මොකක්ද වෙන්නේ? මෙතනින් දෙපැත්තටනේ ඕපන් වෙන්න ඕන. පළ දෙකේ දොරක්. එතකොට කොහොමද වෙන්නේ? මේ වෙන්නේ තනි පළ දොරක් අඳින්න ගියේ. පළ දෙකට අඳිනකොට වෙන්නේ බලා ගන්න එක. අතර ඍජු කොනාංශය ඉන්නවනේ එතකොට අර සෙන්ටර් ලයින් එක විතරයි. මෙතෙන්ට යනවා. හරි. මෙයා ක්ලික් කරගන්න. ඊට මෙතන යන්න උඩට කොච්චරද? 25යි. 25යි ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ක්ලෝස් කරන්න මේ පැත්තෙන්. ඍජු කොනස් දෙකක් ඇඳ ගන්න ඕන. අර මම තනි දොර නෙවෙයිනේ අපි දොරවල් දෙකක් නැන්දේ. මේ විදිහට ඔන්න මේක මීලා කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඳින්න පුළුවන් ටක් ගන්න. යා වෙන ඍජු කොනස් දෙකක් අදින්නවා. හරිද? right. හරි. දැන් මේ දෙන්නම වෙනම කරකවන්න. හරි. දොරවල් දෙකක්නේ. රොටේට් ගියා. ඊට මෙයාව සිලෙක්ට් කරන්න. ඉස්සෙල්ලා සිලෙක්ට් කරලා සම්පූර්ණ කැලි හතරම සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා එන්ටර් දීලා අපේ පොයින්ටර් දෙන්නේ උඩ පොයින්ට් එක. මේ පැත්තේ කොන. ඊට පස්සේ මේක අනුවට ආයිකන් බලන්න සිලෙක්ට් කරලා එන්ටර් දුන්නා. එන්ටර් දීලා අපි මේ පොයින්ට් එක දෙන්න මෙතන ගාව. මෙන්න උඩ පොයින්ට් එක දෙන්න. හරි. එයාව දීලා මේ පැත්තට කරලා ක්ලික් අන්න. එයාව ඇඳුණා. එක දොරක් ඇඳලා ඒ විදිහටම රොටේට් ගියා. අනිත් දොරත් කරකවලා ගන්න. කැලි හතරම සිලෙක්ට් කරන්න. එන්ටර් කරා. මේ පැත්තට කරලා මෙතන පොඩි කැලක් අරි අපේ ලයින් වලින් අදින්න. මේට 25යි දුර on right. ඔන්න දැන් අපි දොර පළ දෙක අන්දා අපිට අර මෙහෙම කර්ව් එක පෙන්වන්න ඕන. කර්ව් එක පෙන්වන්න සර්කල් වලට යන්න. සර්කල් වලට ගිහිල්ලා මෙතන සර්කල් සෙන්ටර් පොයින්ට් නේද? සර්කල් වර්ග තියෙනවනේ මෙතන හදිසියේ සෙන්ටර් රේඩියස් එක තෝරන්න. සෙන්ටර් ඩයමීටර් නෙවෙයි සෙන්ටර් රේඩියස් තෝරලා සෙන්ටර් රේඩියස් එක මෙන්න මේ කොනයි මෙතන කොනයි යන. මේ පැත්ත කොනයි දෙන්න. මේ පැත්ත ඒක දෙන්න. එහෙම
ඊනස් ආයි සර්කල් සෙන්ටර් එකට ගිහිල්ලා මෙයාගේ මෙතන කොනයි එන මෙතනයි දෙන්නේ. අන්න හරි. දැන් අපි දොරවල් දෙක ඇඳලා තියෙන්නේ වැඩි හරිය ට්‍රිම් කරලා අයින් කළා දාන්න. එන්ටර් කරා මේ පැත්තට යන කැලල අයින් කළා දාන්න. මෙහෙන් මෙතනින් අයින් කරන මෙතෙන් කරලා. අන්න හරි. හරි. ඊට පස්සේ මෙතන මෙතන මොකද වෙන්නේ? මෙතන මෙන්න මේ කැලේ දෙක අයින් කළා දාන්න. අන්න හරි. දැන් උන් අපි ඩබල් දොර ඇඳලා ගත්තා. දැන් මෙයාව ගිහිල්ලා අපි තියන්න ඕන අපේ ප්‍රධාන දොරේ. හරි. කරන්නේ කොහොමද? මෙයාගේ කොපියක් අරගෙන. කොපියක් බ්ලොක් වල කොපියක් අරගෙන. කොපියක් අරගෙන එන්ටර් කරා. ඊට පස්සේ මෙයාගේ මිඩ් පොයින්ට් එකෙන් අල්ලගන්න. මිඩ් පොයින්ට් එක අපි දන්නවනේ දැන් මෙතන. මිඩ් පොයින්ට් එකෙන් අල්ලගන්න. මිඩ් පොයින්ට් එකෙන් අල්ලගෙන ගිහිල්ලා ඕටෝ ඕෆ් කරගන්න. ඕටෝ ඕෆ් කරන අපේ ප්ලෑන් එකට යන්න. මම ඔයාලට කිව්වනේ ඉඳලා සෙන්ටර් පොයින්ට් එක තියාගන්න කියලා. ඔන්න දැන් තමයි අපිට සෙන්ටර් පොයින්ට් එක වැදගත් වෙන්නේ. මේ වෝල් එකේ එතන හරිය සෙන්ටර් එකෙන් මෙයාව තියන්න ඕන. දැන් අපි මේ හරිය තියාගමු. සෙන්ටර් එක කොහොම තියලා දැන් අපි මූව් කරලා හරියට ගමු. හරි මෙතෙන් කොපියක් දාගත්තා. දැන් අපි ඔය සෙන්ටර් එකේ තියාගෙන ඕටෝ ඔන් කරලා ලයින් එකක් අඳගන්න තියෙනවා. මෙයා හරහා උලුවක් අඳ හරහා යන විදිහට එහෙම ලයින් එකක් අඳගන්න. හරි. එහා පැත්තට එහෙම ලයින් එකක් අඳින්න. ඕටෝ ඔන් කරගන්න. ලාම්පදයක් අනගන්න. හරි. right. එස් මෙන්න මේ රේඛාව අයින් කරලා දාන්න. ඩිලීට් කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒක අයින් කරගන්න. මෙතන trim කරලා මේ රේඛාව අයින් කරගන්න. මෙයා අයින් කරගන්න. right. දැන් ප්‍රධානතර තිබ්බා E1 එක right.
D1 එක තිබ්බා. ඒ විදිහට අපිට D2, D3, D4 හදා ගන්න ඕන. W1, W2 හදා ගන්න ඕන. right. දැන් මේ ටික එහෙම කරගෙන යමු. ඊටසේ ඒ විදිහට අපි දැන් D2 එක හදන්නට බලමු. D2 මෙතනින්ටම යන්න. හරි. උළුව කඳ සයිස් එකයිනේ. 100යි 75යි 25යි 25යි. හරිද? ඊළඟ ෂෙඩියුල් එකේ D2 එකේ සයිස් එක ඉන්නේ 900යි 1200. හරිද? යන කොපි ගිහිල්ලා මෙතනින් අපි එක උළුව කඳක් නැත්නම් මෙතනින්ම හදා ගන්න පුළුවන් මේක. මේක අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මේ දෙක අයින් කරලා දැම්මා. බලාගෙන කෙටි ක්‍රම තියෙද්දි මෙතනින් අපි ඔන්න එක ලෝකන දැන් ඇඳලා තියෙනවා. අරකෙම එකම ගන්නවා. එහෙනම් තමයි මේකෙන් අපි තව කොපියක් දාගෙන තියාගමු. තව D1 D2 අඳින්න තියෙනවා. ඕන් කරගත්තා. ඉතින් වඩා කොපියක් දාන්න තියනවා. හරි. දැන් බලන්න. මේ රේඛාව වයින් කරගන්න. දැන් මෙතෙන් ඉඳලා අපේ තියෙන්න ඕන ඊළඟ දොර ඉන්නේ කීයෙන්ද? D2 එකේ ඉන්නේ 900. 900 ඔෆ්සෙට් එකක් ගහගන්න. 900යි අපේ දොර. එහෙනම් මෙන්න මෙයාගෙන් 900ක් ගහන්න. මෙන්න මේකෙන් උළුව කඳ ඉදිරිපස්සේ. ඉතින් 900ක් ගහගන්න මේ පැත්තට. හරි. ඊට පස්සේ කරන්න ඕන රේඛා ලයින් වලට ගියා. ලයින් වලින් මෙතන ඉඳලා මෙතනට රේඛාවක් ඇදගන්න. ඇඳගත්තා. ඇඳගෙන එනස් මේක මිඩ් පොයින්ට් එකේ රේඛාවක් ඇඳගන්න. මිඩ් එක. මිඩ් පොයින්ට් එක මෙහෙම පොඩි රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ මෙන්න මේ උළුව කඳවුරු නිර කරනවා අනෙක් පැත්තට. කොපි මිර මේව පාවිච්චි කරන්න නැත්නම් ඇඳ ඉනකොට ආට වෙලා යනවා. මේ මිර කරලා ගන්නවා. අපි උළුව කඳත් මිර කරනවා. ඒ සිලෙක්ට් කරලා ඊට පස්සේ මේ පොයින්ට් එක යට පොයින්ට් එක උඩ පොයින්ට් එක දුන්නා. අපේ දැන් 900 D2 එකට අදාළ 900 උළුව කඳ දෙක ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි දොර ඇඳ ගන්නවා. දොර එන්න ඕන ඍජු කෝණාශ්‍රය එන්න ඕන මෙතෙන් ඉඳන් මෙතෙන්ට නේද? right 900යි මෙතෙන් ඉඳන් මෙතෙන්ට ඊටසේ මෙතෙන්ට 25යි මෙතෙන්ට 25යි කීයද 950යි. එහෙනම් අපි මෙතෙන් ඉඳලා ඔෆ්සෙට් එකක් ගහනවා 950කට. 950. එතකොට මේකෙම අපිට වැඩි හරිය අයින් කළා දැම්ම නම් ඉවරයි නේද? ඔන්න 950කට එක්ස්ටෙන්ඩ් කරලා එහෙම දික් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන් 950 ඔෆ්සෙට් එකක් ගන්නවා. හරිද? කියලා පැක්කුව වේ පැහැදිලිද? දැන් බලන්න 950ක ඔෆ්සෙට් එක ලිනියර් මැෂින් එකෙන් දාලා බලමු. අතරත් 900යි 25 දෙකයි 50යි 950යි. 950ක් මෙතෙන්ට ඇදලා තියෙනවා. අපත් දැන් ඊට පස්සේ කරන්නේ ලයින් වලින් මේක දික් කරලා ගත්තා නම් හරියි. එහෙම නැත්නම් extend මෙතන trim වගේම තව කමාන්ඩ් එකක් තියෙනවා extend කියලා. trim වලට යටින් මෙතන extend ගිහලා අපිට line දික් කරන්න පුළුවන්. extend ගියා කමාන්ඩ් එක. ඊට පස්සේ දික් කරන්න ඕන තැනයි
දික් වෙන තැනයි සිලෙක්ට් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ අපිට මේ රේඛාව අතෙන්ද දික් කරන්න පුළුවන්. අන්න බලන්න කොන්ටැක්ට් එක තියෙනවා. අතෙන්ට දික් වෙනවා. ඒ විදිහට මේකත් අපිට අතෙන්ටම දික් කරන්න පුළුවන්. ඒ විදිහට කෙටි ක්‍රම පාවිච්චි කරන්න ප්ලෑන් අඳිනකොට මේක ඔෆ්සෙට් එක අපි අයින් කරලා දාමු ඩිලීට් කරලා. 950ත් අයින් කරලා. හරි ඔන්න දැන් රොටේට් කරගෙන ඉන්නවා කෙලින්ම අපි අර 950ත් අඳගත්තා. සෝරි 900ත් අඳගත්තා. හරි. අඳලා ඊට පස්සේ දැන් අපි කර්ව් එක අඳිනවා. කර්ව් එක අදිනු සර්කල් ගියා රෙඩියටම. සර්කල් එකේ මෙතන පොයින්ට් එකයි මෙතන මේ පැත්ත පොයින්ට් එක සිලෙක්ට් කරා. මේ පැත්ත එන්ටර් කරා ක්ලික් කරා ඊට පස්සේ මෙතන එක්ස්ටෙන්ස් සිලෙක්ට් කරලා තියෙන දැන් ට්‍රිම් තෝරන්න. ට්‍රිම් තෝරගත්තා. මෙයා සිලෙක්ට් කරා එන්ටර් කරා. ඊට පස්සේ මෙයා අයින් කරලා දැම්මා මේ පැත්තෙන්. අන්න අපේ බ්ලොක් එක හදාගත්තා. මෙයා එතකොට D2. මෙයා අපේ D2 බ්ලොක් එක හදාගත්තා. මේ අපේ D2 මම අපි නම් කරලා තියාගමු D2 කියලා. text command එකට ගියා. මේ හරියෙන් තිබ්බා චුට්ටක් මෙයා කොහොමද මෙයාට දෙන්න අපි D2 කියලා. capital D පහක් දුන්නා. D2 ඊට පස්සේ දැන් මෙතන චුට්ටක් එඩිට් කරන්න ඕනේ. D2 කියන එක ඩබල් ක්ලික් කරලා මේ 2 කියන එක පොඩ්ඩක් මේ සයිස් එක අඩු කරන්න ඕන අපිට. එයා සිලෙක්ට් කරගන්න. එයා සිලෙක්ට් කරලා මෙතනින් සාමාන්‍ය පොඩියට ලියන D2 112ක් වගේ දීලා එන්න ගන්න. එයාව පොඩි කරගත්තා. හරි. එයාව පොඩි කරගෙන ඊට මේ කර්ව් එකක් ඇතුළට දාගන්න නේද? කර්ව් එක ඇතුළට දාගන්න නම් කර්ව් එක තව ටිකක් ලොකු කරන්න වෙනවා. සර්කල් වලට ගියා. මම දැක්කරින් සිලෙක්ට් කරගත්තා. මේ විදිහට කර්ව් එක ඇතුළට ගත්තල. ඔන්න අපි D2 බ්ලොක් එකක් හදාගත්තා. right. හරි මේ විදිහට දැන් ඔයාලට තව තියෙනවා D2. මම D1 එක හදුවා, D2 එක හදුවා. ඊට පස්සේ D3 D4 ඒ ටික හදන්න. ඒ ටිකත් හදලා ඊළඟ වීඩියෝ එකකින් අපි ඉතුරු D1 D2 D3 ඒ ටික හදලා W1 W2 ඒ ටිකත් හදලා ඩිමෙන්ෂන් ටික දාලා වීඩියෝ එකේ ඉතිරි වැඩ ටික කරමු. දැනට මෙතන නවතිනවා. Wish you all the best.